guys, අදරින් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මම ආවට වීඩියෝ එකක් අරගෙන අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොමාරිකා බීම් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. සම පැහැපත් කිරීම, සම තෙතමනය ආරක්ෂා කර ගැනීම වගේම තමයි සමට පෝෂණයක් ලබා දීම. ඒ වගේම තමයි ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය දුරු කළා ශරීරය ඇතුළතින් සිසිල් කිරීමත් අපිට කොමාරිකා වලින් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල. ඒ දේවල් වලට කොමාරිකා කියන ශාකය දිව්‍ය ඖෂධයක් වගේ තමයි. ඉතින් එහෙමනම් වීඩියෝ එකට යන්න කලින් වෙනද වගේ මාදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම තමයි රූපලාවන්‍ය සම්බන්ධ මොනවාම හරි ගැටලු ඔයාලට තියෙනවා නම් මගේ comment section එකේ ඒ බව සඳහන් කරන්න කියලාත් ඔයාලට ආදරෙන් මතක් කරනවා. එහෙමනම් අපි දැන් කොමාරිකා බීම් එක හදන්න පටන් ගමු. මම මගේ කොමාරිකා බීම් එකට අරගෙන තියෙනවා කොමාරිකා ඉති 3ක්. ඔයාලට කැමති ප්‍රමාණයක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවනි. අපි කොමාරිකා ඉති ටික කොමාරිකා ගහෙන් කඩලා ගත්තට පස්සේ ඒ ගමම්ම අපි බීම් එක හදන්න ගන්නේ නැහැ. මොකද මඩ කහපාට දියරයක් වගේ ඔයාලට පේනවා ඇති මගේ මේ ප්ලේට් එකේ තියෙනවා. ඉතින් අන්න ඒ ටික අපි යවලා ඉන්න ඕනි. ඔයාලා දන්නවා ඇති පිපිඤ්ඤා ගෙඩියක උනත් අර තිත්ත යවනවා කියන්නේ අන්න ඒ විදිහට කොමාරිකා එකෙත් ඒ ටික චුට්ටක් තිත්තයි. ඉතින් ඒ ටික යවලා තමයි අපි අපේ බීම් එක හදන්න ගන්න ඕනි. ඉස්සෙල්ලාම අපේ කොමාරිකා ඉති ටික මෙන්න මේ විදිහට ගහෙන් වෙන් කළා අරන් ටික වෙලාවක් තියලා ඊට පස්සේ හොඳට සෝදලා අරගෙන අපි ඒකේ කොළ පාට කොටස අපි කපලා ඉවත් කර ගන්නවා. අපි මේ කොමාරිකා බීම් එකට ගන්නේ කොමාරිකා එකේ මැද කොටස. ඒ කියන්නේ සුදු පාටට තියෙන මාංශල කොටස තමයි අපි බීම් එකට ගන්නේ. ඒ නිසා මේ වටේ තියෙන කොළ පාට පොත්ත හොඳටම අපි කපලා ඉවත් කර ගන්න ඕනි. කොළ පාට කොටස ටිකක් හරි තිබුණොත් චුට්ටක් හරි ආවොත් බීම් එක අපිට තිත්ත රසක් එන්න බලනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් කොළ පාට කොටස හොඳටම ඉවත් කර ගන්න ඕනි. මේ කොළ පාට කොටස ඉවත් කරගන්න එක ටිකක් අමාරුයි. මොකද සෙවල ගතිය තියෙන නිසා අපි පුළුවන් තරම් අත පරිස්සමින් තමයි කරන්න ඕනි. මොකද නැත්තම් පිහියෙන් හරි අපේ අත තුවාල වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා චුට්ටක් පරිස්සමින් මේක අපි කපලා ඉවත් කරගන්න ඕනි. අපි බීම් එකට ගන්න මෙන්න මේ කොටස. මං කපාගත්ත මේ කොමාරිකා කොටස් ටිකේ චූට්ටක් කොළ පාට කොටස් තියෙනවයි කියලා මට පෙනුණා. ඒ නිසා මං ඒ ටිකත් හොඳටම අයින් කරගන්නවා. දැන් අපි මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මම මේ ටික බ්ලෙන්ඩ් ජායකට දාගෙන දැන් තියෙන්නේ. අපි මේකට වතුරත් ටිකක් එකතු කරලා තමයි බ්ලෙන්ඩ් කරන්න ඕනි. බ්ලෙන්ඩ් කරද්දි 3-4 පාරක්ම නවත්ත බ්ලෙන්ඩ් කරන්න. මොකද මේකේ අර කොටස් සමහර ඒවා හොඳට බ්ලෙන්ඩ් වෙනවා අඩුයි. ඉතින් ඒ නිසා චුට්ටක් බලලා බ්ලෙන්ඩ් කරලා ආයෙක නවත්තලා ටික වෙලාවක් බලලා ආයෙ පාරක් බ්ලෙන්ඩ් කරන්න. ඒ විදිහට කළා තමයි මාත් මේ බ්ලෙන්ඩ් කරගත්තේ. මේ දවස්වල ටිකක් රස්නේ වැඩි හින්දා මේ වගේ බීමක් හදාගෙන බොනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒක සමට විතරක් නෙවෙයි ශරීරයේ අභ්‍යන්තරයට උනත් ගොඩක් හොඳයි. මොකද අපිට රස්නේ ගොඩක් වැඩි නිසා මේ වගේ බීමක් හදාගෙන බොනවා නම් අපේ ශරීරයේ තියෙන උණුසුම් ගතිය ටිකක් අඩු වෙනවා. දැන් අපි මේ ටික බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. දැන් අපි මේකට දෙහි බෑයක යුෂ එකතු කරගන්නවා. ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් බොනවා නම් අනිවාර්යයෙන්ම දෙහි එකතු කරන්න එපා. මොකද
දෙහිවලට ગેස්ට්‍රයිටිස් ගතිය වැඩි වෙන නිසා යාලට ලුණු චුට්ටක් දාලා සීනි චුට්ටක් දාලා බිව්වට මේක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේකට ලුණු පොඩ්ඩකුත් මේ ගමන් එකතු කරගන්නවා. දැන් අපි මේකට සීනි හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒක තමන්ගේ ටේස්ට් එකේ හැටියට තමන්ගේ රස අනුව එකතු කරගන්න. තමන් කැමති ප්‍රමාණයක් සීනි එකතු කරගන්න පුළුවනි. දැන් අපි ඩ්‍රින්ක් එක හදාගෙන ඉවරයි. මේ දවස්වල ටිකක් රස්නේ වැඩි නිසා මම මේක ෆ්‍රිජ් එකේ තියලා තමයි බොන්න හිතුවේ. ඔයාලට කැමති නම් මෙහෙමම බොන්නත් පුළුවන්. සෙම වගේ තියනවා නම් ඔයාලට මෙහෙමම බොන්නත් පුළුවනි. මම නම් මේක චුට්ටක් වෙලා ෆ්‍රිජ් එකේ තියලා අරගෙන බොනවා කියලා හිතුවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කොමාරිකා බී මේක. ඔයාලත් මේක ගෙදරදී try කරලා බලන්න. මේක ගොඩක් රසයි ඒ වගේම තමයි ගොඩක් ගුණයි. ඔයාලටත් මේක ගෙදරදී බීලා බැලුවොත් ඔයාලට ගොඩක් ආස හිතෙයි. එහෙමනම් ආයෙත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන් ගිහින් එන්නම්. බයි.